හායි කොහොමද ඔයාලට කලිනුත් මම කෝපි ස්ක්‍රබ් එකක් ගැන කියලා දුන්නා. අද මම කියන්නේ කෝපි පැක් එකක් ගැන. අපි බලමු මොකද්ද මේ පැක් එක කියලා. මම මේකට අවශ්‍ය කරනවා යෝගට්. හැඳි දෙකයි. ඔයාලට බිල් එක ගන්න පුළුවන් නම් අවශ්‍ය ප්‍රමාණයට ගන්න. කෝපි හැන්දයි. එතකොට කඩල පිටි හැඳි දෙකයි. හරිද? ඇත්තට මේක මාර හොඳ මේ පැක් එකක්. අපි දැන් මේක මෙහෙම මික්ස් කරලා හරි. දැන් අපි මේක මික්ස් කරගත්තා. ඔයාලට දෙයක් කියන්නම්. මේකෙන් ඇත්තටම ගොඩාක් වටින දෙයක් මේ කියන්නේ ස්වභාවික දෙයක් පාවිච්චි කරනවා කියන්නේ ගොඩාක් මූණට හොඳයි. මේ ඔයාලා try කරලා බලන්න මේක. අපි මේක use කරන්න ඕනේ මූණ සෝදලා face wash එකකින් හරි cleanser එකකින් හරි අපි දැන් මේක ගමු. use කරමු. brush එකකින්ට වඩා ඇඟිල්ලෙන් ගාලා මෙයා කරන එක හැමට කාවදිනවා. ඔයාලට බෙල්ල ගන්න පුළුවන් නම් බෙල්ල ගන්නත් පුළුවන්. මම ගත්තේ මූණට විතරයි. ඇත්තටම ගොඩාක් වටින පැක් එකක් මේක. මාරම මේ එකක් තියෙන්නේ මේ පැක් එකේ. හරි. දැන් මම ගාලා ඉවරයි. දැන් මේ පැක් එක විනාඩි 20ක් තියෙනවා. විනාඩි 20න් පස්සේ කොහොමද බලමු අපි මේ වෙනස. හරි. දැන් මම විනාඩි 20න් සෝදලා ආවා. විනාඩි 20න් පස්සේ මගේ මූණේ ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති නේද? මං හිතන්නේ ඔයාලත් මේක යූස් කරලා බලන්න කියලා. එතකොට විනාඩි 20න් පස්සේ මම ටෝන් එක පාවිච්චි කරනවා. මේ හොඳට ටෝන් එක ඇප්ලයි කරගන්න. හරි. දැන් විනාඩි 20න් පස්සේ ටෝන් එක කළා. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට මම දෙයක් කියනවා. ඒ මොකද දන්නවද? මගේ වීඩියෝ හොඳ නම් subscribe කරන්න, bell icon එක click කරන්න. තවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.